ආයුබෝවන් වණක්කම් අස්ලාමලයිකුම් ආදරණීය සානමිනිසුරු ත්‍රිභුවරුනි දහම් පාසල් ගුරුවරුනි පෙර පාසල් ගුරුවරුනි විවිධ අයුරින් ප්‍රජා සේවයේ යෙදෙන ජ්‍යොතිර්වේදීන් හෙළ වේදදුරන් කාන්තා සංවිධාන නායිකාවන් ස්වේච්ඡා සංවිධාන නායක නායිකාවන් ඇතුළු නන්නයුරින් ප්‍රජා සේවයේ යෙදෙන ආදරණීය සහෝදර සහෝදරියනි මම ඔබ අමතන්නට කල්පනා කරේ අපගේ සාම මිනිසුරු ප්‍රභූවරුන් ප්‍රධානව පෙර පාසල් දහම් පාසල් ගුරුවරු මෙන්ම ප්‍රජා සේවයේ යෙදෙන ප්‍රමුඛ උදාරතර නායක නායිකාවන් වන ඔබට ඔබගේ නවමු අත්දැකීමක් ඔබේ ජීවිතයට එක් කරන්න ඒ වගේම නවමු මානයකින් ජීවිතයේ දෙස හැරී බලන්නට වෘත්තිමය භාවය ඔප්නම් වන්නට ඔබට කිරුළ එක්ස්පෝ ඉන්ටර්නැෂනල් කැම්පස් වෙතින් ප්‍රජා සංවර්ධන නායකත්ව ඩිප්ලෝමාවක් ප්‍රදානය කරන්නට අපි කල්පනා කරලා තිබෙනවා. ඒ අනුව කිරුළ එක්ස්පෝ ඉන්ටර්නැෂනල් කැම්පස් වෙතින් අපේ සදහම් මිතුරෝ සමිති සම්මේලනය සමග ඒකාබද්ධව ප්‍රජා අභිමානී සේවා ඇගයීම සඳහා ලබා දෙනු ලබන තිරණයක් ලෙස රුපියල් 78,000ක් වටිනා අධ්‍යාපනික ශිෂ්‍යත්ව වවුචර් පතක් තිලිනයක් විදියට ලබා දෙනවා. එම තිලින පතට අදාළව නොමිලේ අප විසින් මෙම සදහම් මිතුරෝ ඇගයීමට ලක්වන නායක නායිකාවන්ට මෙම ඩිප්ලෝමා පාඨමාලාවට නොමිලේ අවතීර්ණ වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම සාම මිනිසුරු ප්‍රභූ නායකත්වයට සුවිශේෂී පහසුකම් ඔස්සේ මෙම පාඨමාලාව සඳහා නොමිලේ සම්බන්ධ වෙලා ඔබගේ අධ්‍යාපනික අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා අපි එම පහසුකම ලබා දෙන්නට කල්පනා කරලා තිබෙනවා. එම නිසා ජීවිතයේ අලුත් පිටුවක් පෙළ ගන්න ඒ වගේම අධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දීලා අධ්‍යාත්මික නායකයෙකු විදියට දැනටත් ඔබ සමාජය වෙනුවෙන් කරන ඒ උදාරතර මෙහෙයට නව අත්දැකීමක් නව ප්‍රවේශයක් ලබා ගන්නට මෙම අධ්‍යාපනික ඩිප්ලෝමා පාඨමාලාව හරහා ඔබට අවස්ථාව සැලසෙනවා. එම නිසා ඔබට අපි ආරාධනා කරනවා එකතු වෙන්න. මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ වැඩිදුර විස්තර ලබා ගන්න මේට ඇති වෙන ලබා ගන්න තියෙන ක්‍රමවේද පහසුකම් සියල්ල පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට මෙම තිරයේ දිස්වෙන දුරකථන අංක සහ ලිපිනයන් ඔස්සේ ඔබට අවස්ථාව තිබෙනවා. එහෙමනම් ආදරණීය සහෝදර සහෝදරියනි අප හා එකතු වෙලා ඔබගේ ජීවිතයට ඔබගේ වෘත්තිමය තත්වයට ඔබගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා ඒ වගේම අධ්‍යාපනික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා මෙම ඩිප්ලෝමා පාඨමාලාව සමග අත්වල් බැඳ ගන්නට ආරාධනා කරමින් මම ඔබෙන් සමගන්නවා. ඔබට මට අපි හැමෝටම යහපතක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.